නාරායන්පිට ශ්‍රී අභයාරාම විහාරය ශ්‍රී ලංකාවේ තවත් කාර්යබහුල නගරයක් වන නාරායන්පිට නගරයේ පිහිටා ඇති ශ්‍රී අභයාරාම විහාරස්ථානය නාරායන්පිට මන්සන්දියේ සිට පෙනෙනතුරින් තිමිරිගස්යාය පාරට මුහුණලා පිහිටා තිබේ. මෙම විහාරස්ථානය මේ නගරයේ පිහිටා ඇති පැරණිම විහාරස්ථාන වලින් එකක්. විහාරයට ඇතුල්වත්ව දකුණු පසින් දේව මණ්ඩලය ප්‍රමුඛ කරගත් දේව රූප ඉපරිණි සහ නව දේවාල සංකීර්ණ වශයෙන් කොටස් දෙකකට බෙදී තිබෙනවා. මේවා විවිධ ගෘහාලංකරණ වලින් යුක්තයි. ඉන් මදක් එපිටින් මතුබුදු වන මෛත්‍රීය බෝසතාණන් වහන්සේගේ පිළිමයක් දක්නට ලැබෙනවා. ඕනෑම කෙනෙකුගේ හිත සනසවන තරමක විශාල ප්‍රමාණයේ අපමහා තථාගතයන් වහන්සේගේ හිටි පිළිමයක් සහ සමාධි බුද්ධ ප්‍රතිමාවක් විහාරස්ථානයේ ඇතුල්වැත්ම අපට දක්නට ලැබෙනවා. අලංකාරවත් වූ විවිධ ගෘහ නිර්මාණ සහ තායිලන්තය, ජපානය වැනි රටවල් වලින් ලැබුණු පිළිම වහන්සේ කෞතුකාගාරය ආශ්‍රිතව සහ පන්සල පරිශ්‍රයේ පිහිටා තිබෙන අතර දිව්‍ය ලෝකයේ සහ අපාය නිරූපණය කරන ස්ථාන දෙකක් දක්නට ලැබෙනවා. මෙයින් දක්නට ලැබෙන ස්තූපය අනිකුත් විහාරස්ථාන මෙන් විශාල පරිමාණයේ නොවුනත් එය මේ විහාරස්ථානය සඳහා අභිමානයක් එක් කරනවා. මේ දකින ඕනෑම කෙනෙකුගේ හිතේ ඇතිවෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතියක්. මෙහි වැඩසිටින බෝධීන් වහන්සේ මුළු මහත් පරිසරයට ලබා දෙන්නේ සිසිලස පිරුණු ආශ්වාදයක්. එහි එක් අතුශාකාවක් නාරායන්පිට නගරයට බරව පිහිටා තිබෙනවා. සමස් කාලයේ මෙම විහාරස්ථානයට පැමිණෙන ඕනෑම සැදැහැවතෙකු බෝධීන් වහන්සේගේ පහස ලබන්නට අමතක කරන්නේ නැහැ. බෝධීන් වහන්සේ වටා මහරහතන් වහන්සේලාගේ පිළිම දක්නට ලැබෙනවා. ඒවා එකින් එකට වෙනස් ලෙසයි නිර්මාණය කොට තිබෙන්නේ. මේ බෝධීන් වහන්සේගේ සිසිලසින් පහස ලබා ඉන් මදක් ඉදිරියට යත්ම අපට දක්නට ලැබෙන්නේ අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාවට සමාන වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. මෙම සමාධි බුදු පිළිම වහන්සේ නාරායන්පිට නගරය දෙසට පිහිටා තිබීම මුළු නගරයටම ආශිර්වාදයක්. විහාර මන්දිරය තුළ පිහිටා තිබෙන සමාධි බුද්ධ ප්‍රතිමාවට අමතරව බුදු සිරිතේ වැදගත් අවස්ථා සහ ජාතක කතා නිරූපණය කරන වර්ණවත් සිතුවම් දෙකක තැකි. මේවා සාම්ප්‍රදායික මහනුවරගේ සිතුවම් වලට වඩා යථාර්ථවාදී ශෛලියකට සමීපයි. විහාරස්ථානයේ පිහිටි අනිකුත් පිළිම වහන්සේ මෙන්ම සැතපෙන පිළිම වහන්සේත් ඉතාමත් මනස්කාන්ත ලෙසින් නිර්මාණය කොට තිබෙනවා. මෙය දකින ඕනෑම කෙනෙකුට නාරායන්පිට නගරයේ කාර්යබහුලත්වය මතකට අමතක කරනවා. විහාරස්ථානය සවස් කාලය වන විට සැදැහැවතුන්ගෙන් පිරී ඉදිරියේ පවතිනවා. තවත් මදක් එපිටට යත්ම ප්‍රධාන දේවාල සංකීර්ණයට අමතරව විහාර සංකීර්ණය ඇතුළතත් දේව මන්දිරයක් දක්නට ලැබෙනවා. එහි බැතිමතුන් නිරන්තරයෙන් පුද පූජා පවත්වනවා. ගම්භාර දෙවියන්ගේ දේව මඩුවක් පන්සල අභ්‍යන්තරයේ දක්නට ලැබෙනවා. දෛනිකව, මාසිකව, වාර්ෂිකව විවිධ සමාජ සේවා කටයුතු මේ විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර නාරායන්පිට වැනි කාර්යබහුල නගරයක් මැත්තේ සිත සනසාගත හැකි රමණීය පුදබිමක් ලෙස නාරායන්පිට අභයාරාම විහාරස්ථානය හඳුන්වන්න පුළුවන්.